හායි ළමයි කොහොමද? මේ මගේ YouTube channel එකේ පළවෙනි vlog එක. අපේ ගමේ ලස්සන තැනක් තියෙනවා බලන්න පළවෙනි vlog එකේ ඉඳලා ලොකු එකක් ගේන්නේ. ටැංකියක් තියෙන උස තැනක් තියෙන අපි උස තැනට ගිහිල්ලා ලස්සන බලමු ගමේ. එන්නකෝ යන්න පිට. මේ තමයි අපිට ගමේ යන්න ලේසි මුසුම තැන. තව තියෙනවා ඉතින් ඔතන පිටපස්සක් කන්ද. ඔය ටැංකිය ඇතුළේ තියෙන කන්දේ කන්ද ගොඩක් උසයි. කන්ද උඩට ගිහම ලොකු view එකක් පේනවා. කන්දට යන්න අමාරුයි. කන්දේ සත්තු සර්පයෝ ඉන්නවා. ඩැමේජ් වැඩි. එතකොට ඒ හින්දා මේ කන්දේ වීඩියෝ එක පස්සේ හිමීට අපි ගේන්නම්. දැන් බලන්නකෝ මෙතන. ගමේ යන්න ලේසුසම තැනකට කියලා තියෙන්නේ මෙතන විතරයි. වෙන කිසිම තැනක් නැහැ. පිටිපස්සක් කන්ද තියෙන එක අමාරු වෙන එක පස්සේ ගේන්න ඕනේ. vlog එක කට්ටිය එකතු වුණාම ගේන්නම් අපි. පාර හදලා තිබ්බට යන්න අමාරුයි මේ වගේ තැන්වල. මොකද දන්නවද? පඩි පෙලක්වත් මුකුත් නැහනේ. අමාරුයි ඇවිදින්න ඉතින්. මේ වගේ තැන්වලට ඇති පරිස්සම් වෙන්න ඕනේ. ලොකුම දේ තමයි ගොඩක් කරලා බඹර ගෝට බැඳලා තියෙනවා. මීමැසි ගෝට බැඳලා තියෙනවා. දෙඹර ගෝට වගේ බැඳලා තියෙනවා. ඒ වගේ ඒවට කරදර වෙන්නේ නැති වෙන්න මේ කිසිම කරදරයක් කරන්න නැති වෙන්න ඕනේ. නැත්නම් ඒවට කරදර කරොත් අපිට කරදර වෙන්න පුළුවන්. අපි ආපු මේ තැන ගේට් එකකින් වහලා යන්න දෙන්නේ නැහැ. ගමේ කට්ටියම යන්න දෙන්නේ නැහැ. එතන මෙටගාව කටුකම්බිටියක් තියෙනවා. අපි කටුකම්බිය ඈත් කරලා තමයි යන්නේ. පරිස්සම යන්න ඕනේ ඉතින්. අපි යමු ඉස්සරහට. අපේ කටුකම්බියට දැන් පැනලා ආවා. අතන ඈපැත්තේ වැට යටින් තමයි රිංගලා එන්නේ. බලන්නකො ලස්සන මෙතන. මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් බලන්න. අපි දැන් උඩට වගේ ඇවිල්ලා තියෙන්නේ. තාම උඩමත් නෙමෙයි. තව චුට්ටක් යන්න දෙනවා. මෙතනත් මාරම ලස්සනයි. මෙතන ලස්සන වීඩියෝ එකක් ගත්ත බලන්න ඉතින් කොහොමද ලස්සන කියලා. මෙතන පේහා පැත්තේ පේන්නේ අර කිව්ව කන්ද තමයි. ඔයාලා වීඩියෝ එක හරියට බැලුවා නම් පේන්නේ නැති මෙතන ටැංකිය උඩ ලොකු බඹර ගෝටයක් තියෙනවා. මං කිව්ව කතාව දැක්ක නේද? ඇත්ත නේද? මේ මොන තමයි කරදර වෙන්න පුළුවන් එයාලට කරදර කරොත්. මොකද මෙතන අපිට ලොකු කැලයක් තියෙනවා. මෙතන ඉස්සරහට උතනින් ගිහම මාර ලස්සන view එකක් පේන්නේ. අපි ගිහිල්ලා බලමු view එක. පිස්සු හැදෙනවා මෙතන නම්. අපි දැන් ගමන පටන් ගත්ත තැන ඉඳලා සාමාන්‍යයෙන් අඩි 300ක් 350ක් වගේ උඩකින් ඉන්නේ. මෙතන මාර ලොකු view එකක් පේන බලන්න හරිම ලස්සනයි මෙතන. අපි ගොඩක් උඩින් ඉන්න පොළොව මට්ටමට වඩා. මෙන්න ළමයි මං අර කිව්ව බඹර ගෝටේ. ඕක යටින් බලද්දි පොඩි වට පෙවුනට පැත්තෙන් බලද්දි හෙන ලොකු පල්ලයට එල්ලෙන බඹර ගෝටයක් තමයි තියෙන්නේ උතන. මෙතන මාර view එකක් තියෙනවා. මේ පිස්සු හැදෙනවා. මාරම ලස්සන view එකක් තියෙන බලන්න. ගස් කොළන් අහස නිල්ම නිල් පාටයි. පිස්සු හැදෙන look එකක් තියෙන මෙතන. අපි ගමනේ උසම තැනට ඇවිල්ලා ඉන්නේ. ගමන නිමා වෙන්න තියෙන්නේ. ඔයාලට ඈතින් පේනවා දඹුල්ල ගලයි. දඹුල්ල විහාරේ. දන්නවනේ දඹුල්ල විහාරේ. අපි එතනත් වීඩියෝ එක ඩොකියුමන්ට් එකේනවා. දඹුල්ල පන්සලේ සම්පූර්ණ වීඩියෝ එකක් ලස්සනයි. ඔයාලා මේ පරිසරයේ ඉඳින්න ඉතින් අපි නම් මෙතන ඉඳලා විඳිනවා.
බලන්න ඉන්න මේ පරිසර මාරම ලස්සනක් තියෙනවා. මේ වගේ ලස්සන තැන් ලංකාවේ තවත් ගොඩාක් නේදනේ. අපි ඒ වගේ තැන තෝරගෙන ඉක්මනට වෙනවා. අපිත් එක්ක රැඳලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක ඔයාලට ඒ වගේ ලස්සන තැන් ගොඩාක් බලා ගන්න පුළුවන්. මේ පරිසරේ මාරම ලස්සනයි. දෙයියෝ නිකන් ප්‍රශ්න නිදහස් කරන්න හදපු තැන් වගේ මේවා. අද මෙතනින් අපේ පළවෙනි මිනි vlog එක ඉවර කරනවා. මේක මගේ channel එකේ යන පළවෙනි වීඩියෝ එකනේ. කට්ටිය බලලා share කරලා පොඩි support එක කරන් දෙන්න. කොහොමද වීඩියෝ එකේ අඩුපාඩු හොඳයිද නරකයිද කියලා හැමෝම කමෙන්ට් එකක් දාන්න. අදට අපි ගිහිල්ලා එන්නම්.